දවසක් අතර මම අද කතා කරන්නේ මේ මම අර ට්‍රේඩ් ගැන වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක ගොඩක් අය අහලා තිබ්බා. ඒ කියන්නේ තව ප්‍රශ්න. ඉතින් මට හිතුණා එයාලට තව ගොඩක් වැදගත් වෙනවා කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම මම මේ මගේ විදියට මම කරයි යද්දි මට තේරෙන දෙයක් තමයි තව ගොඩක් අයට වැදගත් වෙනවා මේ රේෂියෝ ගැන නොලෙජ් එකක් ගන්න එක. විශේෂයෙන්ම ස්ටොක් මාකට් එකේ අපි ෂෙයාර්ස් බයි කරද්දී අපිට හරි නොලෙජ් එකක් තිබ්බේ නැත්නම් ඇත්තටම ගොඩක් වෙලාවට අපිට ඒක ගැන ඇති වෙන්නේ මේ නරක අත්දැකීමක්. කියන්නේ එක නිකන් ඇත්තටම නිකන් කිසිම වාසියක් නැති තැනක් වගේ ඇටිටියුඩ් එකක් තමයි ගොඩක් අයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට ගොඩක්ම හේතුව තමයි අපිට හරි නොලෙජ් එකක් නැතිකමත් අනිත් එක ෂෙයා එකක් අපි බයි කරන්න ඕනේ කොයි තැනදීද අපි කම්පැනි ගැන කිසිම දැනුමක් නැති එකත් එක හේතුවක්. ඉතින් මේකෙදි ගොඩක් ෆන්ඩමෙන්ටල්ස් ඒ වගේ જાති තියෙනවා බලන්න. ඒට අමතරව ගොඩක් මට හිතෙනවා තවත් මේකේ දැනුම ගන්න පුළුවන් තැනක් තමයි රේෂියෝස් හරියට තේරුම් ගන්න එක. රේෂියෝස් ඇනලයිස් කරන එක. එතකොට ඔයාට මේ කම්පැනි ෂෙයා එක ගත්තාම ඇත්තටම ඒ කාලෙදි ඔයාට ඒකේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්ද බැරිද කියන අයිඩියා එක එනවා. අනිත් එක සමහර අය හිතනවා උදාහරණයකට රුපියල් ලක්ෂයක් දාලා අපි හිතමු FD එකක් දැම්මොත් ඔයාට හම්බෙන්නේ අවුරුද්දක් තිබ්බොත් සාමාන්‍යයෙන් 100ට දැන් යන්නේ 107 වගේ පොලියට නම් ඔයා හිතලා බලන්න ඔයාට අවුරුද්දකට හම්බෙන්නේ කොච්චරද පොලිය කියලා. ඉතින් ගොඩ දෙනෙක් හිතන ස්ටොක් මාකට් එකේ වගේ ඉන්වෙස්ට් කරාම ගොඩක් අය දාන වීඩියෝයි අනිත් එක YouTube වල දාන වීඩියෝ හින්දා ගොඩක් අය හිතන් ඉන්නවා මේකට දැම්මම ගොඩක් ලොකු මුදලක් ගන්න පුළුවන් කියලා. හැබැයි ඔයා හරියට මේක නොදැන රේෂියෝස් ගැන මුකුත් දැනුමක් නැතුව තව අනිත් දේවලුත් දැනගන්න ඕනේ. ඒ දේවල් දැනුමක් නැතුව ඔයා ෂෙයාර්ස් ගැන ෂෙයා බයි කරාට ඔයාට at least ඒ කියන්නේ FT එකක් දාන සල්ලි ප්‍රමාණයවත් හම්බෙන්නේ. සමහරට ඔයා දාපු සල්ලි ප්‍රමාණයට අඩු ප්‍රමාණයක් තමයි ඔයාට අන්තිමට ගන්න වෙන්නේ. ඒ කියන්නේ ඔයා මොකක් හරි දැනුමක් එක්ක මේකෙදි ගියොත් ඔයාට හොඳ ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ නිසා මට හිතුණා මම ඉගෙන ගත්ත දෙයක් මොකද මම ස්ටොක් මාකට් එකෙන් ඉගෙන ගත්ත දේවල් තමයි මේවා. මම මේකෙදි ඉගෙන ගත්ත දෙයක් තමයි රේෂියෝස් ගැන හොඳට ඇනලයිස් කරගන්න පුළුවන් නම් අපිට ඒ තියෙන ප්‍රශ්න වලින් ගොඩක් ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ හදිස්සියෙන ලොකු නිවුස් එකක් වගේ ආවොත් නම් කොහොමවත් ඒක වෙනස් වෙන එක අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ. ඒ වුණාට ඔයාට ලොන්ග් ටර්ම් බයි කරන්න ඉන්නවා නම් කම්පැනි ඔයා හිතන් ඉන්නවා වගේ පෝර්ට්ෆෝලියෝ එකට හොඳ කම්පැනිස් 4ක් 5ක් හරි 10ක් හරි ඔයා ඒකට දාගන්න ඉන්නවා නම් ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් පර්පස් එකට රේෂියෝස් ගැනත් හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මම මේක යටතේදී රේෂියෝස් වර්ග 4-5කට කඩලා ඔයාලට කියලා දෙන්නම්. ඒ කියන්නේ මම දැනගත්ත විදිහට මේකේ රේෂියෝස් වර්ග 5කට කැඩුනහම එකක් ප්‍රොෆිටබිලිටි රේෂියෝ, අනිත් එක ඇක්ටිවිටි රේෂියෝස්, අනිත් එක ඊළඟට ගත්තාම තුන්වෙනි එක හැටියට ගත්තොත් ලික්විඩිටි රේෂියෝ කියලා කඩන්න පුළුවන්. ඊට පස්සේ සොල්වන්සි රේෂියෝ එහෙම නැත්නම් ලෙවරේජ් රේෂියෝස් කියලා කියනවා. මේක යටතට ඊටු ටික හදන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක්ම අපිට වැදගත් වෙන ඉන්වෙස්ටිං රේෂියෝ නැත්නම් වැලියේෂන් රේෂියෝස් කියලා කියනවා. එහෙම නැත්නම් ෂෙයා හෝල්ඩර් රේෂියෝස් කියලා මේකට හඳුන්වනවා. මේ වගේ කොටස් පහකට මම ෂෙයාර්ස් මේ රේෂියෝස් කඩලා ඔයාලට කොහොමද ඒක චෙක් බලාගන්නේ අපේ මේ CSE වෙබ්සයිට් එකේ quarterly report එකක් අරගෙන හරි yearly report එකක් අරගෙන හරි ඒක කරන විදිය Excel sheet එකට දාලත් කරන්න පුළුවන්. ඊට අමතරව නම් දැන් නම් ඉස්සර නම් AI තිබෙන්නේ දැන් නම් AI වලට දාලත් අපිට මේ දෙක කරන්න පුළුවන්. ඉතින් මම මේක සරල විදියට Excel sheet එකකින් කරන විදිය ඔයාලට කියන්නම්. ඔයාලට මේක AI එකට දාලත් කරන්න ඕන. හැබැයි ඔයා කෝකටත් Excel එකේ ඔයා මැනුවලි කරන්න දැනගෙන හිටියාම ඔයාට ඒකේ මොකක් හරි වැරද්දක් තිබ්බනම් ටක් ගාලා ඒ කියන්නේ අල්ලගන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ එකේදී අපි ඒ ගැන තමයි කතා කරන්නේ. එතකොට අපි මේකේ Excel sheet එකට ගිහිල්ලා අපි Excel sheet එකක් හදා ගන්න ඕනේ. අපි ඊට පස්සේ කොහොමද ඒක හදාගන්නේ කියලා බලමු. හරි අපි Excel sheet එකට යමු. Excel sheet එකට ගියාම මේකේදී Excel sheet එකට ගියාම අපි ratios හැටියට අපි කිව්වේ profitability ratio යටතේ ratios 4ක් ගැන කතා කරන්න පුළුවන්.
මේ යටතේදී අපි gross profit ratio එක margin ratio එක කතා කරනවා operating profit margin ratio එක කතා කරනවා ඊට අමතරව net profit margin ratio එක කතා කරනවා ඊට අමතරව return on equity ROE එක කතා කරනවා මේ ratios හතර තමයි profitability ratios හතර යටතේ කතා කරන්නේ අපි මේකට CAC එකකින් company එකක් තෝරගමු මේ කිසිම ඉන්වෙස්ටිං පර්පස් නෙමෙයි මම මේක කියන්නේ අතරම මේ වලට මේක බයි කරන්නවත් එහෙම කිසිම දෙයක් නෙමෙයි වලට නොලෙජ් එක සඳහා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ ඒ හින්දා මේ CSC එකට ගිහිල්ලා අපි කම්පැනි එකක් බලමු මම මේකට කියන්නේ manufacturing side එකේ කම්පැනියක් තෝරගමු අපි ඒකට තෝරගමු අපි බලමු ඩිප් ප්‍රොඩක්ට් කොහොමද කියලා මම පහුගිය කාලේ හොඳට තිබ්බ කම්පැනිය ඩිප් ප්‍රොඩක්ට් සිලෙක්ට් කරගත්තා right ඩිප් ප්‍රොඩක්ට් එක අපි මේ අරගෙන මේකෙන් තමයි අපි මේ කම්පැනි ගැන තමයි අපි දැන් නිකන් ඇනලිසිස් එක කරන්නේ. මේවට මේකේ තියෙන කම්පැනිස් ඔක්කොගම ගැන මේ විදිහට ඔයාට රේෂියෝස් ඇනලයිස් කරන්න පුළුවන්. විශේෂයෙන්ම බැංකින් සෙක්ටර් එකට යනවා නම් ඔයාට රේෂියෝස් වල පොඩි වෙනසක් එනවා. ඒකත් ඔයාට මම මේක කරයි යද්දි තේරෙයි මොනවද ඒ වෙනස්කම් කියලා. ඒ කියන්නේ අර ප්‍රයිස් ටු බුක් වැලියු එකේදී තමයි ඒකදී ගොඩක් දේවල් බලන්න පුළුවන්. ඊට අමතරව මේක අර working capital ratio වගේ ඇද්දි බැංක් වලදී මේක වෙනස් වෙනවා පොඩි පොඩි දේවල්. අපි ඒක කතා කරමු රේෂියෝ වලදී කොහොමද ඒක වෙනස් වෙන්නේ කියලා පැහැදිලි කරගමු. හරි අපි ඩිප් ප්‍රොඩක්ට් අපි මෙතෙන්ට දාගමු ඩිප් ප්‍රොඩක්ට් එක. හරි ඩිප් ප්‍රොඩක්ට් එක දාගෙන අපි ඉස්සෙල්ලාම gross profit margin ratio එක කියන එක තමයි කරන්නේ. මේක ඊට පස්සේ අපි යන්න ඕනේ quarterly report එකට CSC එකේ. මම කරන්නේ quarterly report එක වාට ඕන කියන්නේ yearly report එකනොත් කරන්න පුළුවන්. financial වලට ගිහිල්ලා quarterly report අරගෙන බලමු 2020 හරි ඒ අපි කතා කරගත්තු විදිහටම දැන් අපි බලමු 2026 තාම මැද අපි 2025 ඒ කියන්නේ 2025 අග දෙසැම්බර් වෙනකන් කොහොමද මේ වෙනකන් ගිය අවුරුද්දට මේකේ රේෂියෝස් වල තත්ත්වය කියලා අපි චෙක් කරලා බලමු එකින් එක. උදාහරණයක් වාට ඕන මේ මෙතන මේ මොකද්ද මේ රිපෝට් එක අරගෙනත් කරන්න පුළුවන්. හැබැයි මට හිතෙනවා මේක 2025 දෙසැම්බර් 31 වෙනකන් උන රිපෝට් එකට කරන එක හොඳයි කියලා. මොකද මේක ඇත්තරම සාමාන්‍ය අපි අවුරුද්දක කාලෙකදී තමයි මේ ගොඩක් අපි බලන්නේ මේ quarterly report වලින් අපිට අර ගොඩක් ලේසියෙන් ඇනලයිස් කරගන්නත් පුළුවන්. මේකෙන් අර කියන්නේ ළඟ ෆිගර්ස් දෙනවා අපිට කොහොමද වෙන්නේ කියන එක. ඒකයි අපි ඒක පාවිච්චි කරන්නේ. එහෙනම් අපි දෙසැම්බර් 2025 රිපෝට් එක අරලා ගමු ඕපන් කරගමු. right මේකේ profit and loss account එකට ගියාම මගේ account එක මගේ computer පොඩ්ඩක් screen එක පොඩියට display වෙන්නේ මම ඒක ටිකක් lock කරගන්නම්. right මෙතන තියෙනවා අපි දැන් මේ මුලින්ම කතා කරනවා කිව්වේ profitability ratios ගැන. මේ යටතේ අපි ratios ටික excel sheet එකට දාගත්ත අපි profitability හරි ඉස්සෙල්ලාම අපිට කතා කරන්න තියෙන්නේ gross profit margin ratio එක. මෙතනදී අපි පාවිච්චි කරන්නේ අතරම formula එක තමයි gross profit බෙදීම revenue එක. මේකෙදී අපි පාවිච්චි කරන්නේ මේ report එකේ details අරගමු. CSC එකට ගිහිල්ලා gross profit එක ගත්ත මෙතනින් මේ group එකේ තමයි ගන්න ඇත්තටම.
අපි මේ figures Excel sheet එකට දාගමු. right. Excel sheet එකට අපි දාගත්තාම අපි මේ ratios හතරෙම එකපාරම දාගන්න අපිට පුළුවන් ඔය figures. ඒක බලමු. මොනවාද? operating profit margin කියන ratio එකේදී අපි කතා වෙන්නේ operating profit එක කියන්නේ EBIT එක. earning before හරි අපි අර කතා කරගත්තු විදිහටම මේ අපි දැන් Excel sheet එක හදාගෙන යමු. ඉස්සෙල්ලාම ratio කියලා දාගත්තා. ඊට පස්සේ යටතේ profitability ratios අපි හතරක් ගැන කතා කරා. එකක් තමයි අපි මේකේ ටිකක් size එක ලොකු කරා gross profit margin ratio එක. මේකෙදි වෙන්නේ gross profit එක බෙදනවා sales වලින්. ඊට පස්සේ operating profit margin එක මේකෙදි වෙන්නේ operating profit margin එක operating profit එක කියන්නේ අතරම EBIT එක earning before tax එක bit එක මේක බෙදනවා ඒත් sales එකෙන් ඊට පස්සේ net profit margin එක මේකෙදි වෙන්නේ net profit එක බෙදනවා sales වලින්. ඒතර මේ තුන හරි ලේසි මේවා. ඒ කියන්නේ ටක් ගාලා වට data හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ROE එක. ROE එක කියන්නේ ඇත්තටම මේක ටිකක් වැදගත් ratio එකක්. මේකෙදි වැදගත් වෙන අනිත් දේ තමයි මේ ratio එකේදී අපිට කියන්නේ average එකක් ගන්න වෙනවා shareholder equity වලදී. මේක අපි balance sheet එකත් use කරන්න වෙනවා. මේකෙදි වෙන්නේ net profit එක බෙදනවා average shareholder equity වලින්. මේක තමයි මේ ratios හතර තමයි profitability ratios වලට යන්නේ. හරි. අපි මේකට figures ගන්න අපි CSC එකේ මෙතන CSC website එකට ගිහිල්ලා තමයි මේක ගන්නෙ. මට අත්‍තර මේකට හැම වෙලෙම මේ screen එක වෙනස් කරන්න වෙනවා. right මම පෙන්නන්නම් කොහොමද ඒකට යන්නේ කියලා. Chrome එක select කරා හරි. මේකට ගිහිල්ලා මම කරන්නේ මෙතන මම කතා කරන්න හිතන් ඉන්නේ deep product ගැන. deep product කියන්නේ මේක ඇත්තටම මේ manufacturing company එකක් මේ gloves manufacture කරන company එකක්. මේක ගොඩක් අපිට ගොඩක් මතකට එන්නේ කොවිඩ් දවස්වල මේක ගොඩක් ප්‍රොෆිට් ලැබුවා. ඒ කියන්නේ මේක මොකද මෙයාලගේ ප්‍රොඩක්ට් වලට ගොඩාක් ඩිමාන්ඩ් එකක් ආවා. මේකේ මම හිතන්නේ ධම්මික පෙරේරාගේ තමයි මේ කම්පැනි එක. හරි. මේකේ අපි quarterly report වලට ගිහිල්ලා quarterly report එක open කරගමු. මම ගන්නෙ කියන්නේ year end එකේ quarterly report එක. ඒ කියන්නේ මාර්ච් වල එක ගන්නෙ. අරන් මම මේකේ P&L එකට යනවා. size එක පොඩි නිසා ලොක් කරගමු. right. මෙතන තියෙනවා ඒ කියන්නේ revenue එක මොකද්ද? revenue එක තියෙනවා. ඊට පස්සේ gross profit ඊට පස්සේ මේකේ අපිට operating profit එක හොයාගන්න පුළුවන් මේ මෙතනින් ඒ ටිකෙන් අර මේවා කරලා අඩු කරලා ඒ ටික අපිට අරගෙන මේ මෙතනින් අපිට figures ගන්න පුළුවන් මේ ratios වලට. ඊට අමතරව අපි එතනදී අර කතා කරපු එක ratio එකක් තියෙනවා ROE එක හොයන්න. මේකෙදි average shareholder equity හොයන හැටි මම වෙනම කියන්නම්. ඒක කොහොමද ගන්න කියලා. හරි. මම අයි ස්ක්‍රීන් එක මාරු කරගන්නම්. හරි. මම අතනින් ගත්ත data ටික මම මෙතෙන්ට දාගත්තා.
then right මේකදී 2023 2024යි 2025 2024 2025 කියන අවුරුදු දෙක තමයි කැල්කියුලේට් 2026 තාම යන හින්දා මම ඒ දෙකට තමයි මේක හදන්නේ. මෙතන gross profit margin එක කියන්නේ අපි ඉස්සෙල්ලත් කතා කරා gross profit බෙදීම revenue එක. ඊට අමතරව operating profit එක කියන්නේ කියන්නේ EBITDA ඒ කියන්නේ earning before tax එක බෙදීම revenue එක. net profit margin එක කියන්නේ net profit එක බෙදීම revenue එක. මම මේක ඉතින් අර හැමෝටම දැනගන්න විදිහට තමයි මේක කතා කරන්නේ. ඒ කියන්නේ මොනවා හරි ඉෂුව එකක් තියෙනවා නම් මෙතනදී question එක අතර සමහරට මේක ගොඩක් දන්න කෙනෙක් එච්චර වැදගත්කමක් නැහැ. ඒත් මම හිතනවා මේ අපි මේ වීඩියෝ කතා කරන්නේ ගොඩක්ම කියන්නේ අපිට අලුතෙන් ස්ටොක් මාකට් එකට ඉන්න අයට ඒ වගේ අයට තමයි ගොඩක් වැදගත් වෙන්නේ මේ වගේ දේවල්. මොකද මටත් ඒක වැදගත් වුණා. ඒ දවස්වල මට තේරුමක් නැහැ මම කොහොමද ෂෙයා මාකට් එකේ ස්ටොක් බයි කරන්නේ මොන තේරුමද නිකන් කට් ෆීලින් එකට තමයි ගොඩක්ම මේ ෂෙයාර්ස් බයි කරන්න අදහස තිබ්බේ දවස්වල හැටියට. හරියක් කියනවා මෙයා කියනවා එක වීඩියෝ එකක් දැකලා එහෙම හිතනවා. ඉතින් මේකේ ඔයාට දැන් හොඳට පැහැදිලි වෙනවා මේවා කොහොමද මේ ෆර්මියුලාස් මේ රේෂියෝස් හැදෙන්නේ කියලා. මේකෙදි මම ඔයාලට පැහැදිලිත් කරන්නම් මේක කොහොමද වෙන්නේ කියලා. දැන් මම අතනින් ගත්ත ෆිගර්ස් ටික මෙතන ඔයාලට CAC එකෙන් ගත්ත අර ෆිගර්ස් ටික ආපහු මම එතෙන්ට ගිහිල්ලා පෙන්නන්නම් තව දෙකකින්. ඒ ෆිගර්ස් ටික තමයි මේ දාලා තියෙන්නේ. right. ඉස්සෙල්ලාම gross profit margin එකට අර අපිට quarterly report එකේ 2023 වල fall 23 24 කියන එකේ අපිට තියෙන්නේ මෙන්න මේක තමයි gross profit එක. ඊට අමතරව revenue එක මේක. මේ අගයයි ඊට පස්සේ ඒ අගයන් දෙක දාලා අපි බෙදපුවාම අපිට එනවා ඒ ratio එක. මේක ඇත්තටම percentage එකක් හැටියට තමයි ගන්න ඕනේ. මේක 20% තමයි එන්නේ. අපි ඒක බලමු highlight කරලා. right. හරි මම හිතනවා දැන් ස්ක්‍රීන් එක ටිකක් වැඩිපුර පේනවා මොකද මගේ මේ ලැප්ටොප් එක පොඩ්ඩක් පොඩි ස්ක්‍රීන් එක. මම හිතනවා පේනවා කියලා දැන්. මොන හරි ඉෂුව එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ පාර ආයෙ වීඩියෝ එකක් කරද්දී අපි ඊටදී වෙනස් විදිහකට කරන්න try කරමු. හරි. මම හිතනවා මේ ගාන ඕකේ කියලා. 20% මේකේ 2023 24 කියන years වලදී අපිට මේකේ gross profit margin එකේ ratio එක එනවා. ඊට පස්සේ 2024 25 year එකට බලමු අපි කොහොමද කියලා. මම මේ figures ගන්න අතන මගේ ඒ කියන්නේ quarterly report එකෙන්. එතෙන්දී ඔයාලට වෙනවා 21% මේක ratio එක වැඩි වෙලා තියෙනවා. දැන් මේකෙදි ඇත්තටම කියන්නේ මේක grow එකක් තියෙන්නේ 2023 fall 2025 වෙද්දී මේකේ every ඒ කියන්නේ අපිට කියන්නේ හැම රුපියල් 100කටම අපි දාන ඒ කියන්නේ කම්පැනි යොදවන එයාලා රුපියල් 20ක ප්‍රොෆිට් එකක් උපයනවා කියන එක තමයි මේකේ තේරුම. මම ඉගෙන ගත්ත විදිහටයි මම දන්න විදිහටයි එහෙම තමයි මේක පැහැදිලි වෙන්නේ. ඔයාලට මොනවා හරි ඉෂුව එකක් තියෙනවා නම් ඒ කියන්නේ එතකොට ඔයාලට මේකේ තේරෙනවා ඇති මේ කම්පැනිය හොඳ gross profit margin එකක් තියෙන කම්පැනියක්. ඒ කියන්නේ හැම රුපියල් 100ක් දැන් යදෙව්වහම එයාලට රුපියල් 20ක ප්‍රොෆිට් එකක් එයාලා earn කරනවා. ඊට පස්සේ operating profit margin එක කියන්නේ මේකේදී අතරම අර EBIT එක බෙදීම revenue එක. මෙතනදී අර
earning before tax කියන්නේ ඒ කියන්නේ tax ගෙවන්න කලින් මේ කම්පැනි කොහොමද තියෙන තත්ත්වය තමයි මේ බලන්නේ. මේකෙදිත් අර විදිහටම තමයි ඉක්වේෂන් එක එන්නේ. මේකෙදි අපිට පේනවා 2024 වල ඒ කියන්නේ ටැක්ස් ගෙවන්න කලින් මේකට රුපියල් 8ක ප්‍රොෆිට් එකක් රුපියල් 100කට රුපියල් 8ක ප්‍රොෆිට් එකක් මෙයාලා earn කරනවා. හරි මේක තමයි දැන් මම ඉක්වේෂන් එකේ ඉන්නේ. ඊට අමතරව ඊට පස්සේ අපි තව profitability ratio එකක් තමයි net profit margin කියන ratio එක. මේකෙදි net profit බෙදීම revenue එක. right. මේකෙදි ඇවිල්ලා ඒ කියන්නේ හැම රුපියල් 100කටම මේකේ net profit ඒ කියන්නේ අපිට ඔක්කොම tax ගෙවලා ඊට පස්සෙත් මෙයාලා රුපියල් 6ක profit එකක් ඒ කියන්නේ government එකට ගෙවන්න ඕන tax ඔක්කොම දේවල් පහක් කරායින් පස්සෙත් මෙයාලට රුපියල් 6ක profit එකක් තියෙනවා මෙම ආයතනයේට රුපියල් 100ක් ඉන්වෙස්ට් කරාම ඒක තමයි මේකෙන් කියවෙන්නේ මේ net profit margin ratio එකෙන් ඊට පස්සේ ROE එක. මේ ROE එක ගැන කතා කරද්දී ටිකක් වැදගත් වෙනවා. මේක ගොඩක් ඒ කියන්නේ ඒ කියන්නේ මේක ගොඩක්ම අපි පාවිච්චි වෙන රේෂියෝ එකක්. මේකෙදි අපි පාවිච්චි කරන්නේ net profit එක බෙදන්න හදන්නේ average shareholder equity වලින්. මේකෙදි අපි දැන් මම මේ figures ගන්න යන්න ඕනේ. මේකෙදි අර මම ඔයාලට කිව්ව වෙනසක් තියෙනවා කියලා. මේ shareholder equity තියෙන්නේ අපේ අපව මම වෙනස් කරගන්නම් ඔයාලට පෙන්වන්න කොහෙද මේක තියෙන්නේ කියලා. Chrome extension එකට ගියාම මේ figures තියෙන්නේ ඇත්තටම P&L එකේ නෙමෙයි මේක balance sheet එකට යන්න වෙනවා. balance sheet එකට ගියාම financial position මේ තමයි balance sheet එක. මේකෙදි අපි පාවිච්චි කරන්නේ මේකේ average එකක් තමයි ගන්නෙ. මොකද ඒක නිසා තමයි මම අර මේ 2026 මේ report එකත් එක්කම 2025 ජනවාරි issue කරපු report එකත් ඔයාලට අරගෙන මාර්තු issue කරපු report එකත් ගත්තේ. මොකද මේකෙදි average හැම වෙලේම balance sheet එක පාවිච්චි කරද්දී ඔයාලා ඒකේ average එකක් හැටියට හරි මෙතනදී අපි ගන්න විදිය මම කියන අර balance sheet එකට යනවා කියමු. balance sheet එකේ දේවල් කරද්දී අනේ හැම වෙලේම average එකක් විදිහට තමයි ගන්න. මේකෙදි අපි ගත්තේ මෙතන total equity average කරලා තමයි ගන්න ඕනේ. මේ තියෙන්නේ 25 12 31 average equity එක තියෙන එක. ඒකයි මෙතන ඊට කලින් එකේ ඉවර වෙච්ච දවසේ තිබ්බ equity එකයි අතන මේකේ average එකක් හැටියට තමයි අපි ගන්න ඕනේ මෙතනදී පාවිච්චි කරද්දී. මේ විදිහටම අපි දැන් මේකෙදී අපිට අවශ්‍ය වෙනවා මීට කලින් report එකත් අපි ඒකටත් ගිහිල්ලා බලමු. ඒ කියන්නේ පෙබරවාරි 9 ඊට කලින් අවුරුද්දේ මේ පෙබරවාරි 10 එක තමයි අපිට ගන්න වෙන්නේ. ඒක ඕපන් කරාම අපි ඒකෙත් ගිහිල්ලා බලමු balance sheet එකට. right ඒකේ මෙතන තියෙනවා දැන් මේක ලොක් කරමු අපි 38000 ගානකුයි 38000 නෙවෙයි අතන මේක ලොකු ෆිගර් එකක් මොකද මේක 0.3ක් ඇඩ් වෙන්න ඕනේ
ඊට අමතරව මෙතන 34 amount තියෙනවා. ඒ දෙක තමයි මේකේ තියෙන equity total equity එක. මේකේ average එක තමයි අපි අතෙන්ට පාවිච්චි කරන්න ඕනේ. ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මෙතන මම ඒ කියපු කතාව මොන හරි ඉෂුව එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහලා දෙන්න. මම ඒකට උත්තරයක් දෙන්නම්. ඒක කොහොමද ඔයාලට හොයාගන්න බැරි වුණොත් මොකද මේක හැමෝම දැනගෙන යන්න තමයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ. මෙතන ගිහිල්ලා මේ තමයි ඒ ෆිගර්ස් දෙක. average shareholder equity එක තමයි මේ අරගෙන තියෙන්නේ. මම අර පෙන්නුවේ balance sheet එකෙන් ගන්න මේකේ ඉඳ තමයි මේක average එකක් අරගෙන තියෙන්නේ. ඔයාලට එතකොට මේක පේනවා මේක 9ක ඒ කියන්නේ return on equity එකක් මේකේ තියෙනවා. ඒ කියන්නේ every 100 කියන්නේ හැම රුපියල් 100කටම මේ shareholdersලා 9 rupees වල profit එකක් හම්බ වෙනවා කියන එක තමයි මේකෙන් ඉමේජින් කරන්නේ. ඒනට මේක හරියටම මෙහෙම නෙමෙයි වෙන්නේ. මේකත් එක ෆිගර් එකක් හැටියට ඔයාලට ගන්න පුළුවන්. ඒ කියන්නේ හැම රුපියල් 100කටම මේකට ෂෙයා හෝල්ඩර්ස්ලා දාලා තියෙන සල්ලි වලට රුපියල් 9ක 9ක් දෙන්න earn කරනවා කියන අදහස තමයි මේකෙන් එන්නේ. මම ඔයාලට කලින් අවුරුද්දේ මම කරපු report එකක් ඇදී ඒකත් එක්කත් ඔයාලට පෙන්නන්න ඒක කොහොමද වෙන්නේ කියලා. මම හිතනවා ඇති ඔයාලට මොකක් හරි මේකද මේකේ කියන්නේ return on equity එකේ idea එකක් ඔයාලට ගන්න පුළුවන්. මේක ඔයාලා තවත් වැඩිපුර දැනගන්න ඕන නම් මේ ROE return on equity කියන්නේ මොකක්ද කියන එක අපි chat GPT වලට දාලා මේක ඇත්තටම ටිකක් වෙලා යන වැඩක්. මොකද මේක මැනුවල් කරන හින්දා මම පුළුවන් තරම් මේක ෂෝට් කරලා කරන්න try කරන්නම්. ඒ කියන්නේ මේක අපි ෆිගර්ස් ගන්න ඕන හැම වෙලේම ඒ කියන්නේ report එක බල බලා ඉතින් එකෙන් අරන් අපි මෙතන මේවා කරගෙන මේක හැබැයි මේක ඔයා තනියම කරොත් මේක බල බලා දිගටම ඔයාට අනිවාර්යයෙන්ම හොඳ knowledge එකක් එනවා. මොකද මම ඒක experience කරා. මමත් මේක මේ විදිහටම try කරා එක එක companies වලට දාලා. ඒකින් හින්දා තමයි මම මේ කියන්නේ මේ විදිහට කරන්න කියලා. ඔයාලත් ඒ විදිහට try කරලා බලන්න. හරි. මේක ඇත්තටම මේ වෙන්නේ මේකෙදි අපි ඒ කියන්නේ ROE එකේ වැදගත්කම තමයි කම්පැනි එක ඒ කියන්නේ අපි කම්පැනි එක ඉන්වෙස්ට් කරන්න ඉස්සෙල්ලා අපි මේ ඒකට කොච්චර අපිට ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකට කොච්චර අපිට පේමන්ට් එකක් ගන්න පුළුවන්ද තත්ත්වයේ මේ කම්පැනි රන් වෙනවද කියන එක ගැන අයිඩියා එකක් ගන්න අපිට පුළුවන් මේකෙන්. ඉතින් මේකෙදි අපි ඒ කියන්නේ ROE එක හයි නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඇත්තටම ROE එක more than ඒ කියන්නේ about 20 වගේ නම් ගොඩක් හොඳ කම්පැනියක්. මේකේ දැනට තියෙන්නේ 9 වගේ. මේක සාමාන්‍යයෙන් average වගේ තියෙන කම්පැනියක්. මොකද මේක කොවිඩ් කාලෙදි මම ඇනලයිස් කරා. එතකොට මේකේ ROE එක වාට මට පෙන්වන්න පුළුවන්. මම ඒක වාට පෙන්වන්නම්. මේ තමයි එතකොට මට ආපු ROE එක. ඇතරම ගොඩක් ලොකු ඒ කියන්නේ හොඳ ඒ කියන්නේ එක්සලන්ට් ROE එකක් තමයි මේක කොවිඩ් කාලේ මෙයා කරලා තියෙන්නේ. මොකද මට මේක පෙන්වන්න ඕනේ වුණේ මම මේක ඇනලයිස් කරලා තියෙනවා මීට කලින් 2021 22 දිත් 22 23 කියන ඉයර්ස් වලටත් මම මේක කරලා තියෙනවා. එතකොට මම මේ ගත්ත රිපෝට් එකේ තමයි මට මේක 120 ගානකට වැඩියෙන් තමයි මේකේ ඇනලිසිස් එක ආවේ. ඉතින් අද වෙනකොට ඒක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ කම්පැනි ඩිමාන්ඩ් එක එච්චර නැහැ. ඒ කියන්නේ ඉස්සර වගේ කොවිඩ් කාලේ ගොඩක් ග්ලව්සස් මාස් වගේ දේවල් යාලට ගොඩක් එක්ස්පෝර්ට් කරන්න chance එක හම්බුණා. ඉතින් ඒකයි එතන වෙනස.
ඉතින් මේ ROE කියන එක ඔයාලට ගොඩක් වැදගත්. ඔයා ඉන්වෙස්ට්මන්ට් එකක් හරි මොකක් හරි කියන්නේ ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් දෙයක් අපි ඔයා මොකක් හරි කම්පැනියක් ඇනලයිස් කරලා අපි සල්ලි දාන්නේ අපේ සල්ලි අමාරුවෙන් හම්බ කරලා සල්ලි. එතකොට අපිට ගොඩක් වැදගත් වෙනවා මේ දේවල් හරියට තේරුම් ගන්න එක. හරි. මෙතනදී වෙන්නේ ඇත්තටම මේ asset turnover ratio එකේදී හැම අපි පාවිච්චි කරන රුපියල් එකටම කොච්චරක් මේකේ සේල්ස් ජෙනරේට් කරනවද කියන එක තමයි මේකෙන් බැලෙන්නේ. පොඩ්ඩක් ඉන්න මේක ඇත්තටම ඔව් 782ක් වගේ සේල්ස් තමයි ජෙනරේට් කරන්නේ. ඒ කියන්නේ හැම අපි පාවිච්චි කරන රුපියලකටම. ඒක සාමාන්‍යයෙන් මේ ෆිගර් එක එකට වැඩියෙන් තියෙනවා නම් ගොඩක් වෙලාවට හොඳයි. මෙතන ෆික්ස් ඇසෙට් ටර්නෝවර් රේෂියෝ කියන එකේදී වෙන්නේ අපි පාවිච්චි කරන හැම රුපියලකටම මෙයාලා 1.6 ඒ කියන්නේ 6.6ක සේල්ස් ජෙනරේට් කරනවා. එයාලා ඒ කියන්නේ ෆික්ස් ඇසෙට් වලට ඒ කියන්නේ එයාලා පාවිච්චි කරන ෆික්ස් ඇසෙට් වලට එච්චර ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා. කියන්නේ ඒක තමයි ඒකෙන් කියවෙන්නේ. මේවා ඇත්තටම ඔයාලා ගොඩක් කියන්නේ දැන් මම දන්න ප්‍රමාණය යම් කිසි ප්‍රමාණයක් ඔයාලා තව මේක ඩීප්ලි ඇනලයිස් කරාම ඔයාලට තව දැනුම වැඩි වෙනවා. එතකොට ඔයාටම තේරෙනවා මේක කොහොමද මම ගන්න ෂෙයා එකට කොහොමද යූස් කරන්න කියන එක. ඊට පස්සේ අපි මේ යටතේ ඒ කියන්නේ activity ratio යටතේ working capital ratios කතා කරමු. right මේකේ working capital ratios කොටස් දෙකකට බෙදෙනවා. එකක් ඇවිල්ලා working capital ratios AB කියලා කොටස් දෙකකට අපි බෙදනවා. trade receivable ratio එක ඒ කියන්නේ sales ඒ කියන්නේ අපි revenue එක බෙදනවා. average trade receivable මේ average trade receivable ගන්නෙත් අතන අපි කතා කරපු balance sheet එකෙන් ඒක අපි average check කරලා තමයි ගන්නෙ. එතකොට තමයි මේ figure එක එන්නේ. මේ වගේ ෆිගර් එකක් තමයි අපිට ඒකෙදී බලා ගන්න පුළුවන් ඉන්නේ 2023 27ට 2024 25ට මේ වගේ ෆිගර් එකක් එන්නේ. ඊට පස්සේ ඉන්වෙන්ටරි රේෂියෝ ඒකත් අපිට ගන්න වෙන්නේ ඇවරේජ් ඉන්වෙන්ටරි එකක් හැටියට. දැන් අපි ගන්නේ cost of goods sold. ඒ කියන්නේ අපි විකුණපු බඩු වල ගාණ තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. කියන්නේ රෙවෙනියු එක නෙමෙයි. මේ රේෂියෝ එකේදීත් මේ රේෂියෝ එක මම ඔයාලට පැහැදිලි කරනවා නම් කොහොමද අපි පාවිච්චි වෙන්නේ කියලා මම 2022 දී කරපු විදිහට පැහැදිලි කරන්න. දැන් ඉතින් නැති ඉන්න මේ Excel sheet එකේ තන ලියන්න. ඒ කියන්නේ මේක ඇත්තටම අවුරුද්දක පාවිච්චි කරන කම්පැනි එක කොච්චර මේ receivable use කරාද කියන එක තමයි මේකෙදි මේ රේෂියෝ එකෙන් use වෙන්නේ. ඊට අමතරව කම්පැනි කොච්චරක් ආපහු ඔයාලා රීෆිල් කරාද එයාලගේ ඉන්වෙන්ටරි එක කියන එක අපිට මෙතනදී කැල්කියුලේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වැදගත් වෙනවා මැනුෆැක්චරින් කම්පැනි වලට ඔය වගේ දේවල්. මොකද එයාලගේ තියෙන ස්ටොක් එක කොච්චර තියෙනවද අපිට මේ දේවල් ගැනත් අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි මේ කම්පැනි අපි මේ අවුරුද්දේ ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙනවා නම් මේ කම්පැනි මෙච්චර ස්ටොක් එකක් තියෙනවා. මෙයාලා මේක සෙල් කරනවා. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ ඒකෙන් අපිට ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා කියන එක අයිඩියා එකක් ගන්න මේ රේෂියෝස් වැදගත් වෙනවා. මේවා ඔයාලගේ සාමාන්‍ය දැනුමට ගන්න. මම කියන්නේ මේ මම මේ රේෂියෝස් ටික පැහැදිලි කරගෙන යන හින්දා මේ ඔක්කොම කරගෙන සමහර ඒවා ගොඩක් වැදගත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි shares buy කරන්න. ඊට පස්සේ අපි trade payable ratios කියන්නේ cost of goods sold. ඒ කියන්නේ ඒත් අතන අර amount එකම අරගෙන average trade payables තමයි ගන්නෙ. අතනදි ගත්තේ average trade receivable, මෙතන trade payable. ඊට පස්සේ අපි working capital days කියලා රේෂියෝ එකක් පාවිච්චි කරනවා. මෙතනදී වෙන්නේ ඇත්තටම trade receivable days ප්‍රමාණයයි average receivable ratio එකෙන් divide කරලා තමයි මේක ගන්නෙ. ඒ කියන්නේ ඇත්තටම මේකෙන් වෙන්නේ මේ අපි ඒ කියන්නේ
අපිට මේ අපි උදාහරණයක් ගත්තොත් කම්පැනියේ කියන්නේ ට්‍රේඩ් රිසීවබල් කොච්චර දවසකින්ද අපිට ලැබෙන්නේ කියන එක තමයි මෙතනදී අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ දවස් 56. දැන් අපි මේ උදාහරණයක් ගත්තොත් එහෙම මේකෙදි රයිට් මේකෙන් දැන් කම්පැනි දවස් 83කින් තමයි අපිට මේ කියන්නේ මේකේ ට්‍රේඩ් රිසීවබල් මේ කම්පැනිය දැනට මේවා කරා යන්නේ. මේක ඒ කියන්නේ 2022 23 කාලෙදී මේක මීට වැඩි අඩු ප්‍රමාණයකින් ගියේ. ඒ කියන්නේ කම්පැනිය ඒ කියන්නේ රිසීවබල් ටිකක් වැඩි වෙලා තියෙනවා. මේක ඒ කියන්නේ පොඩි සයිකල් එකක් නෙමෙයි දැන් ටිකක් ලොකු සයිකල් එකක් යන්නේ. ඒ කියන්නේ මේක ඒ කියන්නේ මේක ඔයාලට ඒ කියන්නේ පැහැදිලි කරගන්න තව වැඩිපුර පැහැදිලි කරගන්න ඕන නම් ඔයාලට Google එකේ හරි ChatGPT එක හරි ගෙවුවම ඔයාලට තවත් ගොඩක් ඩීප් පැහැදිලි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්වෙන්ටරි ඩේස් කියන එකත් මෙහෙමමයි වෙන්නේ. මේකෙදිත් ඊයේ එක තමයි බෙදන්නේ ඇවරේජ් ඉන්වෙන්ටරි රේෂියෝ එකකින් අර අපි ඉස්සෙල්ලා හොයාගත්තු. මේ වගේ තමයි ඉතින් ඊට පස්සේ ට්‍රේඩ් පේබල් ඩේස් කියන එකත් මේ විදිහට බලන්න පුළුවන්. මේක කම්පැනි ඒ කියන්නේ සයිකල් එක ඒ කියන්නේ වෙන විදිහ තමයි ට්‍රේඩ් පේබල් උදාහරණ දැන් කම්පැනි ඉස්සරට වැඩිය කලින් එයාලගේ ට්‍රේඩ් පේබල් කරනවනේ ඒක සමහරලාට හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කම්පැනිට හොඳට සල්ලි තියෙනවා. සමහර වෙලාවට මේක අනිත් පැත්තට වෙන තැනුත් තියෙනවා. මොකද අපිට වැඩිපුර කාලය දික් කරගන්න ඕන අවශ්‍යතාවන් තියෙනවා. එතකොට ඒක සමහර දික් කරගන්න ඕන තැනුත් අපිට අහු වෙනවා. මේ රේෂියෝස් කොමන්ලි වර්කින් කැපිටල් වලදී පාවිච්චි කරන රේෂියෝස් තමයි මම මේ කතා කරන්නේ. මේවත් ඉතින් පාවිච්චි වෙනවා ගොඩක් කට්ටියට ගොඩක් ඩීප් ඇනලිසිස් කරන්න ඕන නම් ගොඩක් මේවත් බලන්න පුළුවන්. ඊට අමතරව අපිට ලික්විඩිටි රේෂියෝ යටතේ අපි කතා කරනවා කිව්වා. මේක ගොඩක් කරන්ට් රේෂියෝ එක ඊට අමතරව ක්වික් රේෂියෝ ඒක නැත්නම් මේකට තව කට්ටිය කියනවා ඇසිඩ් ටෙස්ට් රේෂියෝ කියලා. කරන්ට් රේෂියෝ එක කියන්නේ ඇත්තටම මේකෙදි පාවිච්චි කරන්ට් ඇසෙට්ස් අරන් කරන්ට් ලයබිලිටිස් වලින් බෙදලා මේක නම් ගොඩක් කොමන් රේෂියෝ එක. ඔයාලා අහලත්දී සාමාන්‍ය A level කරද්දී උනත් මේ වගේ දේවල් නම් කරන්ට් ඇසෙට් කරන්ට් ලයබිලිටිස් අපි පාවිච්චි වෙනවා. ඒ වුණාට මේවා මේ අපි රිපෝට් එකක් අරන් බලපුවාම තමයි අපිට මේක තේරෙන්නේ. තව අපි මේක ඇනලිසිස් කරාම අපිට කොච්චර තව දැනුමක් එනවද අපිට මේ කම්පැනි ගැන කම්පැනිට ඉන්වෙස්ට් කරන්න හොඳද නරකද හැමදේම අපිට මේ රේෂියෝස් ඇනලයිස් කරාම තේරෙනවා. ඊට අමතරව මේකේ ක්වික් රේෂියෝ එකේදී වෙන්නේ ඇත්තටම කරන්ට් ඇසෙට්ස් මයිනස් ඉන්වෙන්ටරි. ඒ කියන්නේ කරන්ට් ඇසෙට්ස් වලින් ඉන්වෙන්ටරි එක අඩු කරලා කරන්ට් ලයබිලිටිස් වලින් බෙදලා ගන්න රේෂියෝ එක. මේකේ ඔයාලට දැන් මේ කියන ෆිගර්ස් එකට තේරුමක් ගන්නවා නම් ඒ කියන්නේ හැම every rupee එකකටම company liable 2.1 මෙතන මේ ෆිගර් එක බෙදුවාම ඉන්නේ. අනේ ඒ වගේ ඒ කියන්නේ මේ කම්පැනි නිතර පාවිච්චි කරන දේවල් ඇතුළේ දේවල් තමයි අපිට මේ රේෂියෝස් වලින් ගොඩක්ම කතා කරන්නේ. ඉතින් අපිට ගොඩක් වැදගත් වෙනවා අපි මහන්සියෙන් හම්බ කරගත්තු සල්ලි අපි ඉන්වෙස්ට් කරන්න යන්නේ ඒ වගේ තැනක නම් ඉතින් අපි ඒක ගොඩක් ඒ කම්පැනි ගැන ගොඩක් දේවල් හොයන එක අපිට වටිනවා. ඉතින් ඒ හින්දා මේ රේෂියෝස් ගැනත් හොයලා ඔයාලට දැනුමක් ලබා ගන්න පුළුවන් බලපුවාම right. ඇත්තටම ඊළඟට අපි කතා කරන්නේ දැන් මේ රේෂියෝස් වර්ග තුනක්ම කතා කරා. දැන් අපි ඊට පස්සේ යන්නේ solvency ratio කතා කරන්න තියෙනවා. ඊට අමතරව අපිට කතා කරන්න තියෙනවා investor ratio නැත්නම් shareholder ratios. solvency ratios නැත්නම් leverage ratios කියලා තමයි මේක අපි දැන් කතා කරන්නේ. මේකෙදී අපි කතා කරන්නේ debit to total capital ratio. මේක ඇවිල්ලා average total debit එක බෙදන්න ඕනේ. මේකෙදිත් අපි balance sheet එක තමයි ගොඩක් use වෙන්නේ. average total capital එක. average debit
plus average equity average total capital මේකත් මෙහෙම තමයි මේ equation එක ගන්නෙ. ඒ කියන්නේ average debit වලින් average debit average equity සමාන average total capital මේක තමයි debit total capital ratio එක පාවිච්චි කරන equation එක average total debit average total capital මේකත් අපි අර sheet එකෙන් figures අරගෙන තමයි කරන්නේ මම දැන් මෙතන මේ වෙලාවේ ඔක්කොම ගන්න නැහැ මොකද මේ වීඩියෝ එක ගොඩාක් දික් වෙන නිසා ඔයාලට ඕන නම් මම ඒ figures අරගෙන වෙනමම දිග වීඩියෝ එකක් දාන්නම් ඒ කියන්නේ Excel sheet එකට අරගෙන කොහොමද equation මේකේ බෙදෙන විදියත් එක්ක මොකද මේ Excel sheet එක පාවිච්චි කරාම හරියම ලේසි මේක use කරන්න calculation ඔක්කොම පාවිච්චි වෙන්නේ Excel sheet එක හරහා එතකොට අපිට පහසු වෙනවා නැත්තම් මේක වෙනම figures අරන් මේකට බෙද බෙදා දාන්න ගියොත් එහෙම ගොඩක් වැරදෙන්න තියෙන chance එක වැඩි. ඉතින් අපිට දැන් අනිත් ටෙක්නොලොජි එක තියෙනවා අපිට මේ අපි ගන්න figures හරියද වැරදිද ඩබල් චෙක් කරගන්න පුළුවන් AI පාවිච්චි කරලා. ඊට පස්සේ අපි කතා කරමු debit to equity ratio එක. මේකෙදි අපි කතා කරන්නේ average total debit බෙදීම average total equity. ඊට අමතරව අපි මේකෙදි කතා කරනවා investor cover ratio. මේකෙදි අපි පාවිච්චි වෙනවා ඇත්තටම අපි අර මුලදී කතා කරපු EBIT ඒ කියන්නේ earning before tax එක බෙදනවා operating profit එකෙන් බෙදලා ඒක annual interest cost එකෙන් බෙදනවා මේකත් හරි වැදගත් රේෂියෝ එකක් ඇත්තටම සමහරලාට මට නම් තේරෙන විදිහට right ඊට පස්සේ ගොඩාක්ම අපිට වැදගත් වෙන රේෂියෝස් ටික තමයි ගොඩක් ඉන්වෙස්ට් කරන අය හැමෝම බලන රේෂියෝස් ටික තමයි investor ratios නැත්නම් shareholder ratios මේකෙදී අපි price earning ratio එක මේක ගොඩක් පාවිච්චි වෙනවා මේකෙදී අපි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ PER එක බෙදීම PE වලින් ඒ කියන්නේ market price market එකේ තියෙන price එක තියෙන share එකේ price එක earning per share එකෙන් අපි බෙදන එක තමයි මෙතනදී වෙන්නේ මේක අපිට තව විදිහකට ගන්න පුළුවන් මේක ඇත්තරම මේ price to earning ratio එක තව විදිහකට ගන්න පුළුවන් ඒ කියන්නේ net profit attributable shareholders ලා බෙදන්න ඕන number of shareholders outstanding ඒ කියන්නේ කොච්චර මේ share outstanding තියනවද කියන ප්‍රමාණය අරගෙන එතනිනුත් අපිට ගන්න පුළුවන් මේ ratio එක මේක ගොඩක් වෙලාවට මේවා දැන් මේ ratios දෙනවා මේ අපේ මේ මොකද්ද අපේ annual report එකෙත් දෙනවා quarterly report එකෙත් ගොඩක් වෙලාවට මේක දෙනවා ඊට අමතරව price to book value මේක ගොඩක් වෙලාවට මේ use වෙන්නේ අතරම බැංක් වලදී තමයි මෙතෙන්දි වෙන්නේ market price එක කියන්නේ market එකේ price එක share වල divide කරනවා net asset book value price per share එකෙන් මේකෙදී අපි බලන්නේ මේ විදිහට තමයි මේ equation එක එන්නේ ඊට අමතරව තව මේ ratio දෙකට අමතරව ගොඩක් පාවිච්චි වෙන එකත් ratio එකක් තමයි dividend yield එක dividend yield එකත් ගොඩක් අපිට වැදගත් වෙන ratio එකක් ඒ කියන්නේ කොච්චර ඒ කියන්නේ dividend per share එක DPS එක බෙදනවා market price per share එකෙන් MPS එකෙන්
මේ ෂෙයාර්ස් හරි වැදගත්. මොකද මේවා තමයි ගොඩාක් අය පාවිච්චි කරන්නේ. හැබැයි අර ඔයා මුල ඉඳලම ඒ කියන්නේ ෂෙයාර් මාකට් එකේ අපි අලුතෙන් එන කෙනෙක් නම් මුල ඉඳලම ෂෙයාර්ස් ගැන ඒ කියන්නේ රේෂියෝස් ගැන හරියට ඇනලයිස් කරගත්තොත් ඔයාට ඒ කියන්නේ අපි හිතමු අපිට දැනුමක් නැතුව අපි ෂෙයාර් මාකට් එකට ගියත් අපිට ටික ටික ඒක ගැන හොඳ දැනුමක් එක්ක අපි හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් බිල්ඩ් කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඉතින් මම හිතනවා මම මේ කරපු වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි දැනුමක් එන්නේ නැති කියලා. මොකද මට මේකේ ගොඩක් කැල්කියුලේෂන්ස් තියෙන හින්දා ගොඩක් වෙලා යනවා. මොකද හැම වෙලේම එක්සෙල් ෂීට් එකේ ඉඳන් මට මේ මොකද්ද මේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එකට හරි ඒ කියන්නේ අපේ ක්වාටර්ලි රිපෝට් එකට යන්න වෙනවා. ඒක ඉතින් එතකොට මේක හරි ඩිස්ටර්බ් වෙන හින්දා තමයි මම මේ ෂෙයා අන්තිමට කැල්කියුලේෂන් ටික කරන්නේ නැතුව මේ වීඩියෝ එක කම්ප්ලීට් කරේ. වට වෙන විදිහ විතරක් පැහැදිලි කරේ. මොකද කතා කරන එක ඉක්මනට කතා කරාම ඔයාලට මේක පැහැදිලිවම ඔයාලට මොනවා හරි මෙතනදී මේ ෂෙයාර්ස් හොයාගන්න විදිහේ ප්‍රශ්නයක් තියෙනවා නම් මට ඒකේ ක්වෙස්චන් එකක් හැටියට දාන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එකෙන් ඔයා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න. මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් අපි බලමු තවත් මේකේ අර ඩූපෝන් ඇනලිසිස් එක කොහොමද කරන්න කියලා වෙනම වීඩියෝ එක ගියන. මොකද මෙතන මේකටම දැම්මොත් තවත් මේ වීඩියෝ එක දික් වෙන නිසා තමයි මම ඒක හරි. එහෙමනම් වීඩියෝ එක ගොඩක් වෙලා දිගයි, ගොඩක් දිගයි. ඔයාලා බලන් හිටියට ගොඩක්ම ස්තුතියි. අහන් හිටියට ගොඩක් ස්තුතියි. මොකද මට පුළුවන් විදිහට තමයි මම මේක පැහැදිලි කරේ ඔයාලට. මගේ නිසා මට අඩුපාඩුවක් වුණා නම් කමෙන්ට් එකක් දාලා කියන්න ප්‍රශ්නයක් නැහැ. හරි එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නැරඹුවට. Thank you.